ආදිවාසීන්ගේ ගම්මානයට පිවිසෙමු. බලන්න මේ ආදිවාසීන් අතීතයේ ගත කරපු ආකාරය තමයි මේ කෞතුකාගාරයෙන් අපට පෙන්눔 කර තිබෙන්නේ. මේ ඡායාරූප වලින් ඔබට දිස්වන්නේ එදා ආදිවාසීන් දඩයම් කර ගැනීමට සහ තමන්ගේ ජීවන රටාව ගෙන යාමට උපයෝගී කරගත් මෙවලම් ඒ සියල්ල මේ කෞතුකාගාරයෙන් අපට බලා ගැනීමට පුළුවන්. ගින්දර සපයා ගැනීමට භාවිතා කරපු ගල් වර්ග තමයි මෙම ඡායාරූප වලින් දිස්වන්නේ. මේ ඡායාරූප වලින් දිස්වන්නේ දඩයම් කර ගැනීමට ගල් වලින් සාදාගත් ආයුධ. ඉතින් බලන්න මේ ආදිවාසීන්ගේ ගම්මානයේ තිබෙන්නේ දඹාන ප්‍රදේශයේ මේ එදා ජීවත් වූ එදා ආදිවාසීන්ගේ ඇටසැකිලි තමයි මේ විදිහට සකසා තිබෙන්නේ. විවිධ ඡායාරූප වලින් මේ දිස්වන්නේ එදා අතීතයේ සිට පැවතුණු ජීවන රටා සහ එදා අතීතයේ සිට ජීවත් වූ ආදිවාසීන්ගේ වතගොත තමයි මේ විදිහට ඔබට දිස්වන්නේ. ආදිවාසීන් එදා අතීතයේ දඩයම් කරපු ආකාරය, දුනු වලින් දඩයම් කරපු ආකාරය තමයි මේ ඔබට පෙන්වා ඇත්තේ. දුනු වලින් සහ කෙටේරි වලින් දඩයම් කරගෙන තමන්ගේ ජීවන රටාව පෝෂණය කරගත් මෙම ආදිවාසීන් දැනටත් දඹාන ප්‍රදේශයේ ජීවත් වේ. දැනට සිටින නායකතුමාණන් වන වන්නිලැත්තන්ගේ යටතේ තමයි මෙම ආදිවාසීන්ගේ ජීවන රටාව පවතින්නේ. බලන්න එදා අතීතයේ වැස්සට අවුවට ජීවත් වූ ආකාරය තමයි මේ ගල්ගේ උපයෝගී කරගෙන තමයි එදා අතීතයේ පැවති කාලගුණ විපර්යාස වලට මුහුණ දෙමින් ජීවත් වුණේ. එදා අලියතුන් අල්ලාගෙන ගාල් කර ගැනීමට සාදාගත් ඒ නිවස ගෙයක් තමයි මෙම අලි ගෙය කියලා හඳුන්වන්නේ. ඉතින් විවිධ ජනාවාස පිහිටුවා ගැනීමට උපයෝගී කරගත් විදිහ තමයි මේ ජීවන රටාව ගෙන යන මැටි ගෙය කියලා හඳුන්වන මේ ගෙවල් දැනටත් අදටත් මෙම ප්‍රදේශයේ දකින්න ලැබෙනවා. දඩයම් කර ගැනීමට උපයෝගී කරගත් මේවලම් තමයි මේ ඔබට දිස්වන්නේ. ඔබ මෙම කෞතුකාගාරයට පැමිණියහොත් ඔබට ඔබගේ දැනුම වර්ධනය කර ගැනීමට පුළුවන්. මොකද මේ වටේම තියෙන ඡායාරූප වලින් දිස්වන්නේ එම එදා සිය අවුරුදු ගණනක් අතීතයට ගියපු ඡායාරූප තමයි මෙම ඡායාරූප සාදා තිබෙන්නේ. ඔබට ඔබගේ පාසල් දරුවන්ට මේ දඹාන ප්‍රදේශයට පැමිණියොත් ඔබට දැක බලා ගැනීමට පුළුවන් මෙම ජන වර්ගයාගේ ජීවන රටාව කෙසේද පැවතුනේ කියලා. බලන්න අද කාලේ මෙවන් දේවල් කරනවාද? අද කාලේ ගින්දර සපයා ගැනීමට ගිනි පෙට්ටියක් උපයෝගී කරගන්නවා මිසක් මේ බලන්න ලීයේ උපයෝගී කරගෙන ගින්දර සපයා ගන්නා ආකාරය. එදා තමන්ගේ ගොවිතැන් ගොවිබත සරුසාර කර ගැනීමට උපයෝගී කරගත් මෙවලම් තමයි මේ ඔබට දිස්වන්නේ. කොයිතරම් අගනා දේවල් මෙම කෞතුකාගාරයෙන් ඔබගේ දරුවන්ට ඔබගේ දැනුමට ඔබගේ මොළයට දමා ගැනීමට ඔබට ඔබගේ දෙයස් මනස්කාන්ත ලෙස වර්ධනය කර ගැනීමට ඔබට පුළුවන්. ඔබත් පැමිණෙන්න දඹාන පදියතලාවෙන් පැමිණ මයංගනෙන් හෝ පැමිණ මයංගනෙන් දඹාන ඇසට පැමිණියොත් ඔබට බලා ගන්න පුළුවන් මෙම ගම්මානය.